මාදුරුවයට වැටුණු චොපර් එක ගාව කිමිදිලා ගිහින් සීට් බෙල්ට් කපලා අපේ කොල්ලෝ ටික වතුරෙන් උඩට ගන්න උදව් කරපු දීවර මහතනන් සුපිරි චරිතයක් වගේම සම්මාන දෙන්න ඕන පුද්ගලයෙක්. ඉතින් මේ සිදුවීම සිසින් දැකලා මේ දෙයට උදව් කරපු ඒ මහතා කියන කතාව තමයි මෙන්න මේක. අපි දැක්ක චොපර් එක වැටෙනවා. මම ඊට පස්සේ කොල්ලොන්ට කීවා චොපර් එක වැටුණා. එතනට යමු කියලා. එතනට ගිහින් අපි ආමි එකේ කට්ටියගෙන් ඇහුවා උදව්වක් කොහොමද කියලා. එයාලා කීවා 3 දෙනෙක් බේරගත්ත මල්ලි චොපර් එක හොයාගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ අපි දැක්කා තෙල් මතුවෙනවා. අපි එතනට ගියාම චොපර් එක හොයාගන්න පුළුවන් වුණා. අපි ආමි එකේ අයත් එක්ක කිමිදිලා බලනකොට ඇතුලේ තව අය ඉන්නවා. දෙන්නෙක් ගත්තා අපි. තව අය හිටියා ඒ අය ගන්න බෑ. සීට් බෙල්ට් දාලා හිටපු නිසා. ඊට පස්සේ උඩින් පිහියක් කරන්න ඇවිත් සීට් බෙල්ට් කපලා ඒ අය උඩට ගත්තා. මගේ කකුලත් කැපුණා. චොපර් එකේ තට්ටකට ලොකු බෑග් එකකුත් උඩට අරන් ආවා. කිලෝ 50ක් විතර. අපි ආයේ එනකොට ආයේ ඇහුණා තව කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා. අපි ආයෙත් ගිහින් බහින්න හදනකොට ඒ කෙනෙක් උඩට අරන් ආවා. ඊට පස්සේ තමයි අපි එතනින් ආවේ. ඉතින් අන්න ඒ විදියට තමයි මෙම සිදුවීමට උදව් කරපු දීවර මහතා කියලා තිබුණේ. ඉතින් මේ රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.